6 ශ්‍රේණිවල දරුවන්ට සත්කාර ආයතනයේ කෙරෙන විශේෂ වැඩසටහන. වාර විභාග වලට ඉහළ ලකුණු ලබා ගන්න විශේෂ වැඩසටහනක් කරනවා. වැඩසටහන ගැන කතා කරන්න කලින් වැඩම කවුද කියලා කියන්නකෝ. ඔව් මම වෘත්තිමය වශයෙන් රජයේ පාසල් ගුරුවරියක් වගේම උත්තරපත්‍ර පරීක්ෂකවරියක්. ඒ වගේම මම මනෝ උපදේශකවරියක්. ඒ වගේම බාහිර කතිකාචාර්යවරියක් විදිහට කටයුතු කරනවා. හරි මැඩම්. ඇයි මේ වැඩසටහනට 6 ශ්‍රේණියම තෝරගත්තේ? 9 ශ්‍රේණිය තමයි ඕලෙවල් විභාගයේ දරුවෙකුගේ මූලික අඩිතාලය. ඒ නිසා තමයි අපි 6 ශ්‍රේණිය මුලින්ම තෝරගත්තේ. කියන්නකෝ මැඩම් මොනවද මේ වැඩසටහනේ තියෙන්නේ කියලා? පාඩම් කරන කෙටි ක්‍රම, ඒ විෂයට අදාළ පාඩම් කරන ක්‍රම ගොඩක් තියෙනවා. එක ළමයාට එක විදිහ තමයි හරියන්නේ. එතකොට අපි ඒ විෂයට ගැලපෙන පාඩම් කරන ක්‍රම බොහෝමයක් කියලා දෙනවා. Tamanට සුදුසු ගැලපෙන කැමැතිම ක්‍රමය පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම දරුවෙකුගේ වයසට ගැලපෙන පාඩම් කිරීමේ කාලසටහන. සුපිරි කාලසටහනක් වගේම හැම විෂය නිර්දේශයක්ම ආවරණය වෙන විදිහට පාඩම් සැලසුමකුත් අපි හදලා දෙනවා. ඒ වගේම වැදගත්ම දේ තමයි මතක වර්ධන අභ්‍යාස පුහුණුව මේ වීඩියෝ පටි අන්තර්ගතයි. දැන් මෙතන ගොඩක් මැඩම් කරන දේවල් කියවනේ. එතකොට මැඩම් මොකද්ද මේ මතක වර්ධන අභ්‍යාසය කියලා කියන්නේ? මතක වර්ධන අභ්‍යාසයක් කියන්නේ ඉගෙන ගන්න ළමයෙකුට වැදගත්ම වෙන තැනක්. ඒ කියන්නේ අපි කොච්චර පාඩම් කරත් මොනතරම් ඉගෙනුම් ක්‍රම තිබුණත් මොන දේ තිබුණත් අපිට වැඩක් නැහැ. වැදගත්ම දේ තමයි මතකය. මතකය නැත්නම් අපිට විභාගයක් ලියන්න බෑනේ. ඒක නිසා මතකය කියන එක පුහුණු කරන්න ඕන දෙයක්. වැදගත්ම දේ තමයි අපි මේකේ අන්තර්ගත කරලා තියෙන මතක වර්ධන අභ්‍යාස ටික ක්‍රමානුකූලව හොඳින් පුහුණු කරන කෙනෙකුට පැය 5ක් පාඩම් කරලා මතක තියාගන්න දේවල් පැයෙන් පාඩම් කරලා මතක තියාගන්න ක්‍රමවේදයක් තමයි අපි හඳුන්වලා දෙන්නේ. මේ වීඩියෝ එක ඔයාට 6 දී අරගෙන 11 වසර දක්වාම පුහුණු කරගෙන තියාගන්න පුළුවන්. ඒක තමයි වැදගත්ම දේ. හරි මැඩම්. අපි කොහොමද එතකොට මේ පැකේජ් එක ලබා ගන්නේ? ඔයාටත් පුළුවන් මේ පැකේජ් එක මිලදී ගන්න. රුපියල් 1500ක් වගේ ඉතාම සුළු මුදලකට තමයි අපි මේක දෙන්නේ. ඔයාට තියෙන්නේ 0.76 657 1158ට WhatsApp පණිවිඩයක් යොමු කරන එක පමණයි.